समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदा धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ උතුම් ධර්ම දේශනාව සඳහා මම තෝරගත්ත කුද්දක නිකායේ තියෙන දවයතානුපස්සනා සූත්‍රය ඇසුරෙන් දවයතාන දෙපරිදි කොට දේශනා කර වදාළ ධර්මයක් දෙආකාර කොට වදාළ ධර්මයක් බුදුරජාණන් වහන්සේ මොකද්ද මහණෙනි යම් දුකක් වේ නම් ඒ සංස්කාර ප්‍රත්‍යය ඒ සංස්කාරයන්ගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධයක් වේ. යම් දුකක් වේ නම් මහණෙනි සංස්කාර ප්‍රත්‍යය. කියන්නේ සංස්කාර උපකාරය. ඒ සංස්කාරයන්ගේ නිරෝධය. ඒ කියන්නේ සංස්කාරයන් නැවත නොහට ගන්න තැන. ඒ දුකේ නිමාවයි. දැන් සංස්කාර කියන්නේ මොකක්ද කියන කාරණේ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. රැස් වෙන්නේ සංස්කාරය. රැස් වෙන දෙයට සංස්කාර කිව්වා. එකතු වෙන දෙයට ගොඩ ගැහෙන දෙයට සංස්කාර කිව්වා. රැස් වෙන දේ සංස්කාර. මොකක්ද? පින් රැස් වෙනවා. පව් රැස් වෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් ආනිච්චාව සංස්කාරය කියන්නේ අරූපාවචර ධ්‍යාන උපදවල ඒ ධ්‍යානෙට අනුව ඒ අරූප තලයක ප්‍රතිසන්දි ගන්න. ඒකත් රැස් කිරීමක්. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිච්චාභි සංඛාර. ත්‍රියම් දුකක් වේ නම් සංස්කාර ප්‍රත්‍යය. ඒ සංස්කාරයන්ගේ නිර්වශේෂ නිරෝධනය කියන්නේ සංස්කාරයන් නැවත නොහට ගන්න තැනට මනසපත් කරගත්තොත් ඒ දුකේ නිමාවයි. යම් කිසි කෙනෙක් නැවත නැවත සංස්කාර රැස් කරනවා නම් මහණෙනි ඒ අවිද්‍යාවම ගතියයි. ඒ අඥානය නැවත නැවත සසරට එනවා. ඒ අඥානය. තර සංස්කාර සහ මුලින්ම නිරෝධය නිවනයි. නිවීමයි. දැන් සංස්කාර. තර පුඤ්ඤාභි සංස්කාරත් නැත්තම් අපුඤ්ඤාභි සංස්කාරත් නැත්තම් ආනිච්චාභි සංස්කාරත් නැත්තම් පැවැත්මක් නැහැ. පුඤ්ඤාභි සංස්කාරවල පැවැත්මක් තියෙනවා. කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලය. රූපාවචර කුසලය. කාමාවචර කුසලය. කාම ලෝකයේ උපදින්න හේතු වෙන කුසල. අපි කරනවා. කරගෙනත් තියෙනවා. කරන්න බලාපොරොත්තුත් වෙනවා. ඒ කාමාවචර කුසල. දානේ කාමාවචර කුසලයක්. සීලය දන් දීම කාමාවචර කුසලයක්. සිල් ආරක්ෂා කර ගැනීම කාමාවචර කුසලයක්. හැබැයි ඒක ලෝකෝත්තර කුසලයටත් උපකාර කරගන්න පුළුවන්. භාවනාව සමත භාවනාව කාමාවචර අරූපාවචර
කාමාවචර කුසලයටත් අයිති, රූපාවචර කුසලයටත් අයිති, අරූපාවචර කුසලයටත් අයිති. සමත භාවනාව. කොට විදර්ශනා භාවනාව ලෝකෝත්තර කුසලයට අයිති. වැඩිහිටියන්ට සැලකීම, ගරු බුහුමන් දැක්වීම, වතාවක් සිද්ධ කිරීම එවත් කුසල. තර කටින පින්කම්, අෂ්ට පරිස්කාර පූජා, සංඝගත දක්ෂිනා, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ විසී සංඝසතු දානමය පින්කම්, දහම් පත්‍රිකා මුද්‍රණය කිරීම, දහම් පොත්පත් ලිවීම, ඒ වගේම විහෙර විහාරවල ඉදි කිරීම, සංඝවාස ඉදි කිරීම, කෙත්තතු ඉඩකඩම් පූජා කිරීම, ශාසනයට වැසිකිලි කැසිකිලි ආදිය සකස් කිරීම. ඒ සෑම එකක්ම කාමාවචර කුසල. කාමාවචර කුසල. රූපාවචර කුසල් වෙන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ဒုတိ ධානය, දෙවෙනි ධානය. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය, තුන්වෙනි ධානය. සුඛ ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධානය. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පස්වෙනි ධානය, පංචම ධානය. ඒ රූපාවචර කුසලයේ. අරූපාවචර කුසලයේ ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, ආකින්ඤ්ඤායතන, නේවසඤ්ඤාඤ්ඤාසඤ්ඤායතන. ඒ අරූපාවචර කුසලයේ. ලෝකෝත්තර කුසලයේ. තර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංස්කාර දුක පිණිසයි පවතින්නේ. එයි කාම ලෝකයට ගියත් අපව වෙන්න වෙනවා. රූප ලෝකයට ගියත් අපව වෙන්න වෙනවා. අරූප ලෝකයට ගියත් අපව එන්න වෙනවා. කාමාවචර කුසලය හා රූපාවචර කුසලය, අරූපාවචර කුසලය. කාමාවචර අකුසල් තියෙනවා. කාම ලෝකවල උපදින අකුසල. තර කාම ලෝකයක් තමයි මනුස්ස ලෝකය. ඒකේ උපදිලා ඉන්න තිරිසන් සත්‍යෝ, ප්‍රේතයෝ, තිරිසන්, ප්‍රේත. ඒ වගේම නිරයේ, නිරිසත් අකුසලයේ ප්‍රතිඵල හැටියට. එහෙනම් ඒ සෑම තැනකම පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක් හැටියට. ලෝකෝත්තර කුසලයේ ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ, ඒ වගේම ආයතන, ඒ වගේම ධාතු, ඒ වගේම කර්මය හා පුනර්භවය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, නාම රූප ආදී පිළිබඳව හොඳට පරීක්ෂා කරලා හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය තුලින් ඒ උපකාර කරගෙන උපදවා ගන්න ඥාන. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥාන, උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, ආධිනවානුදර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤතු කමඤ්ඤතා ඥාන, පටිසංකානුදර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. ඒවා ලෝකෝත්තර කුසල. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ලෝකෝත්තර කුසලයට උපකාර කරනවා. ලෝකෝත්තර කුසල වලට උපකාර කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා ලෝකෝත්තර කුසලයට අයිති වෙන්නේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන. ඒක නිසා ලෝකෝත්තර කුසලයට අයිති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. තර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. තර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර, කාම රූප, අරූප. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම.
නූපන් කුසල් උපදවන උපන් කුසල් දියුණු කරනවා නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් අයින් කරනවා නූපන් සමත විදර්ශනා උපදවන උපන් සමත විදර්ශනා දියුණු කරනවා නූපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් ටික ප්‍රහීන කරනවා සතර ඉද්ධිපාද ඡන්ද විරිය චිත්ත විමර්ශ කියලා හතරක් තියෙනවා ඡන්ද විරිය චිත්ත විමර්ශ කියලා ඉද්ධිපාද හතරක් තියෙනවා සතර සතිපට්ඨාන හතරක් තියෙනවා මේ ලෝකෝත්තර කුසල ඒ භවයන් ප්‍රතික්ෂේප කරන භවයන්ට අකමැති කාම භවයටත් රූප භවයටත් අරූප භවයටත් අකමැති ඒ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයේ නික්ම යන්න කැමති කෙනෙක් ඉන්නවනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න සතර සතිපට්ඨාන කායේ කායානුපස්සී විහෙරති නියත නිවන් මඟ වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පචාන සතිමා විනය්‍ය ලෝකී අභිච්ඡා දෝමනස්ස විෂම ලෝභය ද්වේෂය බැහැර කරලා ඒ ධර්මතා හතර තුල නිවැරදිව සිත පවත්වනවා නම් අන්න යම් කිසි කෙනෙක් යට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිච්චාභි සංඛාරත් අවශ්‍ය වෙන්නේ නැහැ ඒවා ඕන වෙන්නේ නියත වශයෙන්ම ලං වෙන්නේ නිවනට නිවන් දකින්න වමයි ඒක සත්‍යක්ම සත්‍යයක් බොරුවක් නෙමෙයි පරම සත්‍යයක් ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එන සතර සත් පංච ඉන්ද්‍රිය ධර්මයන් එතුලින් වැඩෙනවා ඉන්ද්‍රිය කිය අධිපති සද්ධාව නායකත්වයේ ගන්න ඕනේ නිවනට ගෙනියන්න නම් මනස වීරිය ඒ ඉන්ද්‍රිය අධිපති වෙන්න ඕනේ නායකත්වයේ ගන්න ඕනේ නිවනට ගෙනියන්න මනස සති ඉන්ද්‍රිය සිහිය නිවැරදිව පවත්වන්නම ඕනේ නිවනට ගෙනියන්න නම් මනස සමාධි චිත්ත ඒකාග්‍රතාවය සිතේ තැන්පත් බව සිත නොවිසිරෙන බව අවශ්‍යමයි නිවනට ගෙනියන්න මනස මනසින් යන්නේ නිවනට කයෙන් යන්න බෑ ඇවිදගෙන යන තැනක් නෙමෙයි නිවන මනසින් මනසට අනුගත කරන ස්වභාවය නිවන කියන්නේ මනසට අනුගත වෙනවා මනසින් දකින්න දර්ශනය වෙනවා ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් තර බල ධර්මත් මේවම තමයි ඉන්ද්‍රිය ධර්මයන්ම තමයි බල ධර්මයන් වෙන්නේ ඒක බලයක් නිවනට අරන් යන සද්ධා බලය වීරිය බලය සති බලය සමාධි බලය ප්‍රඥා බලය පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොච්චංග හතක් තියෙනවා බුද්ධියට හේතු අංග බෝධි අංග එවත් බොච්චංග බුද්ධියට හේතු වෙන අංග සතිය සිහිය ධම්ම විචි කියන්නේ ප්‍රඥාව වීරිය උත්සාහය සමවායම වීරි ප්‍රීති සතුට නොසතුටින් යන ගමනක් නෙමෙයි බොහොම සතුටින් යන සෑම ධර්මයක්ම අවබෝධ වෙන්න හොඳ සතුටක් එනවා මම නිවැරදි දේ දකිනවා නිවැරදි දේ දැක්කා ලොකු ප්‍රීතියක් සතුටක් එනවා පස්සද්ධි කාය චිත්ත දෙකේම සංසිඳීමක් එනවා ලොකු සුවයක් සැහැල්ලුවක් දැනෙනවා බර බව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා පස්සද්ධි සමාධි හොඳ චිත්ත ඒකාග්‍රතාවය උපේක්ඛා සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි මධ්‍යස්ථ බව ආරෂ්ඨාංගික මාර්ගය මෙන්න මේ ධර්මතාවයන් ලෝකෝත්තර කුසලයට අයිති වෙන්නේ සංස්කාර දැන් ඒතකොට අපි තීරණය කරගන්න ඕනේ කලින් ඉස්සෙල්ලාම හොඳයි අපි දැන් මොකද්ද ගන්න පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර පින් හා පව් පින් සිතුවිලි හා පව් සිතුවිලි හා අර ධාන සිතුවිලි ඒවා කාම ලෝක රූප ලෝක අරූප ලෝක වලට ප්‍රත්‍යයයි ප්‍රත්‍යය කියන උපකාරය සංසාර දුකෙන් නික්ම යන කෙනෙකුට සසරින් එතර වෙන කෙනෙකුට ප්‍රත්‍යයයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැන් අපි මොනවද එහෙනම් ගන්න වටින්නේ මොනවද අපි වටිනා මේක ගන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම
බුදුරජාණන් වහන්සේ දේශනා කරනව යම් දුකක් වේනම් සංස්කාර ප්‍රත්‍ය. ତර සංස්කාර කිව්වේ අර පුඤ්ඤාභිසංකාර, පුඤ්ඤාභිසංකාර, අනිච්චාභිසංකාර. දැන් මේවා සංස්කාර ගණයට ඇතුල් කරලා නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ තුලින් නිවීම තියෙන, පැවැත්ම නවතින. ඒ ධර්මතා ප්‍රගුණ කිරීමේ. ඒ ධර්මතා වැඩිීමේ නිවීමක් තියෙන. සසර නිවෙනවා. එහෙනම් අපි සසර නිවෙන ඒවා ගන්නවද? සසර පවතින ඒවා ගන්නවද? ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත සකස් වීම සංස්කාරයි. ප්‍රත්‍යයෙන් හදන දේ නැවත සකස් වීම සංස්කාරයි. දැන් බලන්න. දර ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක. පිහිට වෙනවා කියන එක. උදව් කරනවා කියන එක. ප්‍රත්‍යයෙන් සකස් කරන දේ. දැන් පෙර භවයේ ප්‍රත්‍යයෙන් සකස් කළේ මොනවද? උපකාරයෙන් සකස් කළේ. විඳීම නැමැති සිතුවිල්ල ප්‍රත්‍ය වුණා සංඥාව නැමැති නාම ධර්මයට. විඳීම නැමැති නාම ධර්මයක චිත්තක්ෂණයක් තුල ප්‍රත්‍ය වුණා සංඥාව නැමැති නාම ධර්මයට පෙර භවයේ. ඒ විඳීම නැමැති චිත්තක්ෂණයක් තුල ඇති වෙච්චලා නැති වෙච්ච නාම ධර්මයක් ඒ අනුව හඳුනාගත්ත ඒ ස්වභාවය ඒ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ඒ නාම ධර්මය, ওই නාම ධර්ම දෙක ප්‍රත්‍ය වුණා සංස්කාරයන්ට. සංස්කාරයන්ට. ඒ කියන්නේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිච්චාභිසංකාර. ତොර ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල වීම සංස්කාරයි. දැන් මේ පෙර භවයේ ඒ විදියට හදාගත්ත දේ වර්තමාන භවයේ ඒ විදියටම සකස් වෙලා නැද්ද? මේක හැබැයි අතිශය ගැඹුරුයි. පෙර භවයේත් අපි ඇහෙන් වින්දා. ඇහැ මූලික කරගෙන අපි විඳීමක් ලැබුවා. ඇහැ මූලික වුණා. චක්කු සම්පස්සජ වේදනා. ඒ විඳීම අපි හඳුනාගත්ත මනසින්. වින්දෙත් මනසින්. හඳුනාගත්තෙත් මනසින්. ඒ අනුව සිත බලවත් වුණා. ඒ කියන්නේ කර්ම. හොඳ පැත්තටත් බලවත් වුණා, නරක පැත්තටත් බලවත් වුණා. ඒ දැකපු දේ පිළිබඳව අපි වෙහෙරක් නම් දැක්කේ, චෛත්‍යයක් නම් දැක්කේ, දාගෙබක් නම් දැක්කේ, බෝධි ප්‍රාකාරයක් නම් දැක්කේ, විහාරස්ථානයක්, ආරණ්‍යයක් නම් දැක්කේ. අපේ මනසේ චිත්‍රය ඇඳුණා. අපි ඒ පිළිබඳව අපේ සිතේ යම් විඳීමක් ආවා. සොම්නස් සහගත විඳීම. අපි නිවැරදි තැනකට ගියා. අපි හොඳ තැනකට ගියා. පින්කමක් කරගත්තා අපි. දැන් වන්දනාව එහෙම ගිහිල්ලා එහෙම නේ කරගන්නේ. දැන් විඳිනවා. ඒ විඳින දේ හඳුනාගත්තා. ඒ හඳුනාගත්ත දේ තුල සිත බලවත් වුණා. එතකොට අවසාන චුතිසිතට අරමුණු කරන්න දෙයක් තියෙනවා. විඳ හඳුනාගත්ත ඒ අනුව බලවත් වුණා පුඤ්ඤාභිසංකාර. දැන් මේ දවස්වල කටින පින්කමක් තියෙනවනේ. ඒතර කටින පින්කම, කටින චීවරය. මම ඒකට දායකත්වයක් ගත්තා. ඒතර දැන් සතුටක් සොම්නසක් වින්දා. හඳුනාගත්තා. මට පින් සිතුවිලි ටිකක් පහළ වුණා කියලා හඳුනාගත්තා. ඒ අනුව සිත බලවත් වුණා පුඤ්ඤාභිසංකාර. මේ වර්තමානයේ. ඒතර පෙර භවයේ ඒ විදිහටම අපි වින්දා. පෙර භවයේ අපි කුසල් කරලා ඒ කුසල ආරම්මණයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි වර්තමාන භවයට ආවේ. එහෙනම් පෙර භවයේත් අපි ඇහෙන් විඳීමක් අපිට තිබ්බා. කනෙන් මූලික කරගෙනත් විඳීමක් අපිට තිබ්බා. නාසය මූලික කරගෙනත් අපි විඳීමක් ලැබුවා. දිව මූලික කරගෙනත් අපි විඳීමක් ලැබුවා. කය මූලික කරගෙනත් අපි විඳිනවා. විඳීමක් ලැබුවා. මනස මූලික කරගෙනත් විඳා මනෝ සම්පස්සචා වේදනා. ඒ විඳින දේවල් අපි මේ අවස්ථාවේ හඳුනාගත්තා. එතකොට වේදනාව නැමැති සිත චිත්තක්ෂණයක් තුළ ප්‍රත්‍ය වුණා සංඥාව නැමැති සිතුවිල්ලට ඒ නාම ධර්මයට. ඒ නාම ධර්ම දෙක සිත බලවත් කරලා දුන්නා. දැන් කුසලයක් කරා නම් ඒත් ඒ වගේ. දැන් සත්‍ය ඝාතනය කළා අකුසල සිතුවිල්ල. Taman වින්දයි. කොහොමද වින්දේ?
අපෝ මොකම මරු. හැබැයි අකුසල් සිත. ඒක දෝමනස්ස වේදනාවක්. එතකොට ඒ විඳීම හඳුනාගත්ත මනස. ඒ අනුව බලවත් වුණා. මොකද්ද බලවත් වුනේ? දේශය. ඒ විඳීම තුල හඳුනා ගැනීම හා ඒ ධර්මතා දෙක ප්‍රත්‍ය වීමේ බලවත් වුණා දේශය. ତොර දේශය කියන්නේ අකුසල මූල ධර්මයක්. දැන් ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් කරනවා. කොහොමද? ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් කරනවා කියන්නේ මේ භවයේ යාට රැඳෙන්න බෑ ජීවිතේ, යාට විඳින්න හඳුනා ගන්න බෑ, එයා අඩු වයසෙන් මැරෙනවා. ඒ ප්‍රවෘත්ති අවසන් කරනවා. අපි කියමු පෙර භවයේ කාගේ හරි තමන්ගේ එක්ක අමනාප කෙනෙක්, තරහ කෙනෙක්, තමන් කෙනෙක් වෛර කෙනෙක් යම් ආරවුලක් ඇති කරගෙන ආරවුලක් ඇති වුණා, පොල්ලකින් එයාට ගැහුවා. එයාගේ අතක් කැඩුනා. අතක් කැඩුණා එයාගේ. දැන් එතන විඳීමක් ඇති වුණා. මං කට දුන්න අත කැඩෙන්නම. ආයි ගහන්න ඉන්නේ අපිට. දැන් මේ කියනවා සමාජෙම තියෙන. එතකොට විඳා. විඳපු දේ හඳුනාගත්තා. සංඥාවෙන් තමයි හඳුනාගත්තා. අත කැඩුවමනේ මම. සංඥාවෙන් හඳුනගත්තා. ඒ අනුව සිත බලවත් වුණා. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් වෙන්නේ කර්මයයි. කර්ම කියන්නේ සංස්කාරයි. නැවත සකස් වෙන්නේ සංස්කාරයි. ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් වෙනවද? මහණෙනි සංස්කාරයි. දැන් කොහොමද? දැන් එයාගේ අත කැඩුවා. දැන් මේ භවයේ ඒ වයස එනකොටම යාගේ ඒකට කියන්නේ උපපීඩක කර්මය. ඒ වයස් සීමා වෙනකොටම යම් අනතුරක් වෙලා හරි එහෙම නැත්නම් ඒ පුච්චලේ වෙන ආකාරයකින් ඇවිල්ලා හරි එයත් සමාජයේ සැරිසරනවා. එයත් භවයෙන් භවයට යනවා. ගුටි කාපු කෙනා, ගහපු කෙනත් යනවා. දෙන්න මුණ ගැහෙනවා. පෙර භවයේ අත කඩාපු කෙනා මේ භවයට ඇවිල්ලා ඉන්නවා. අත කැඩිච්ච කෙනත් මේ භවයට ඇවිල්ලා. හැබැයි මේ පාර ඉස්සර වෙන්නේ පෙර භවයේ අත කැඩිච්ච කෙනා. එයා මේ භවයේ මෙයාගේ අත කඩනවා. දැන් ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් කරන්නේ සංස්කාරයයි. දැන් එතකොට එයාට පෙර භවයේ කාලයක් දෝමනස්යන් විඳින්න හදලා දුන්නා. මේ ගැඹුරු කරුණක් මස් පුළුවන් තරම් සරලව කියනවා තේරුම් ගන්න. ඒතර පෙර භවයේ යාට හදලා දුන්න යම් කාලයක් දුකින් දොම්නසින් ගත කරන්නේ. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරගත්තා. කොහොමද? උපකාරයෙන් මෙයාගේ සිත සකස් වෙලා තියෙනවා. අරයා එතකොට විඳීම හඳුනා ගැනීම තුළ එයාගේ සිත තුළ බලවත් උනේ ද්වේෂ සහගත සිතුවිලි, ඒ අකුසල කර්මයයි. එයා විඳි ඒ ද්වේෂ සහගත සිතුවිලි කාලයක් වින්දා. දැන් දෙන්න මේ භවයට ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ පාර අත කැඩුවේ අර කිය පෙර භවයේ ගහපු කෙනා. අයාගේ මේ භවයේ අත කැඩෙනවා. දැන් එයා මේ භවයේ කාලයක් අත එල්ලගෙන දුකින් දොම්නසින් ගත කරනවා. ප්‍රත්‍යයෙන් සකස් කළ දේ කියන්නේ උපකාරයෙන් සකස් කළ දේ නැවත සකස් කරන්නේ කර්මය හේව සංස්කාරයයි. එතකොට පෙර භවයේ ප්‍රත්‍යයෙන් තමයි සකස් කරගන්නේ උපකාරයෙන්. එතකොට එයාගේ අත කඩලා මෙයා සතුටක් වින්දා. දුන්න අත කැඩෙන්න. දැන් සතුටක් වින්දා. හැබැයි සතුටක් වින්දේ අකුසල කර්මයක් කරලා. දේශයත් එක්කනේ මූලික. මෙයා සතුටක් වින්දාට ඒ සතුට ආවේ දේශයත් එක්ක. දැන් දේශය කියන්නේ අකුසලයක්. වින්දේ අවස්ථාවේ සතුටක්. අර පුජ්‍යලයට ගහලා අත කඩලා. ඒතර දැන් ඒ ප්‍රත්‍යයට අනුරූපව දර ප්‍රත්‍යයෙන් සකස් කළා දුන්නා. ඒ කියන්නේ උපකාරයෙන් සකස් කරා. දැන් අපි දන්න පුජ්‍යලයක් නෙමෙයි අත කැඩුවේ කියලා. සිතුවිල්ලක් ආවා ඒකට අතපය ක්‍රියාත්මක වුණා. අතපය කියන්නේ සතර මහා ධාතුන්ගේ චලනයක්. සිතුවිල්ලක් ආවේ ගහන්න යාට. නැත්තම් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල වෙන්නේ කර්මයයි. එහෙනම් දැන් එතකොට එයා උපකාරයෙන් සකස් කරගත්තේ. ඒ කියන්නේ විඳීම හඳුනා ගැනීම තුළ එයාගේ පෙර භවයේ එයාගේ මානසිකාර්ය සකස් වුණා. ඒ මානසිකාර්ය සකස් වීම අකුසල පැත්තට. දැන් මෙයා මේ භවයට ආවා. දැන්
අනිත් පුච්චලයා පොල්ලෙන් ගහලා මෙයාගේ අත කැඩුවා. දැන් ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල වෙලා. දැන් මොකක්ද? දැන් ඒක පිළියෙල උනේ අර අත ගහපු පුච්චලයා ලබනවා සතුටක් සොම්නසක් හැබැයි ද්වේෂයත් එක්ක. දැන් දෙපැත්තට මාරු වෙලා නේද? තේරෙනවද කියපේ? පෙර භවයේ ගුටි කාපේ කෙනා කාලයක් දුකින් දුම්නසින් ගත කළා තෙල්ලගෙන. එතකොට එයාටත් ප්‍රත්‍යයෙන් සකස් කළේ. එතන ඉඳලා එයාගේ සිත තුළ වැඩුණේ ද්වේෂය. එතකොට විඳා හඳුනාගත්තා. මගේ අත කැඩුණා. විඳීම එතකොට දෝමනස් සහගතයි. ඒ දෝමනස් සහගතව ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල වෙනවා. දෙන්න මාරු වෙලා ඉන්නේ පිළියෙල වෙන්නේ. මේ භවයේ ගහපු කෙනා පෙර භවයේ ගහපු කෙනා මේ භවයේ ගුටි කනවා. පෙර භවයේ ගුටි කාපු කෙනා මේ භවයේ ගහනවා. දැන් කර්මයේ විපාක දෙක. පෙර භවයේ ආටුරුම කළා දුන්නු සිතේ ප්‍රවෘත්තිය දැන් මෙයාට මේ භවයේ එනවා කියන්නේ ඕකයි. ප්‍රත්‍යයෙන් පිළියෙල කරන දේ නැවත සකස් කරන්නේ කර්මයයි. ඔය කිව්ව එක දෙයක්. අපි බලමු තවත් දෙයක් අරගෙන. රූපස්කන්ධයම ගමු. එහෙම නැත්නම් ඇස ගමු. ඇස ප්‍රත්‍යයෙන් සකස් කළේ. ඒ කියන්නේ උපකාරී. මොන උපකාරය? පෙර භවයේ කර්මය. දැන් මේ ටිකක් තේරුම් ගන්න පහසු ආකාරයෙන් දේශනා කරනවා. ඒතර අපි දන්නවා මේ ඇස කියන ධර්මතාවය පෙර භවයේ කර්මයෙන් සකස් වෙච්ච එකක්. ඒ නිසා තමයි අර තුන් ආකාරයක ස්වභාවයක් පෙන්වුම් කරන්නේ. ඒ ඇස නැමැති සුද්දාෂ්ටක කලාපේ තුන් ආකාරයක ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒ තුන් ආකාරයේ ස්වභාවයම තමයි ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැහැ. එතකොට ඇහැ අක්‍රියයි. පේන්නේ ಜಾති අන්ධ. ඒ ඇහි හේවත් ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව තරමකට. ඇහැ පේන්නේ තරමකට. ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව ඊටාත්ම නිවැරදිව සිද්ධ වෙනවා. ඇහැ හොඳට පේනවා. එතකොට ඇහැ අයිති මොකේද? ඇහැ නෙමෙයි අර සුද්දාෂ්ටක කලාපේ අයිති මොකේද කියලා ඇහුවොත් තමයි නිවැරදි. මොකද සම්සක් නැහැ. ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාව සුද්දාෂ්ටක කලාප. එහෙනම් පෙර භවයේ කර්මයෙන් කියන කාරණය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ ස්වභාවයන් තුනට වෙනස් කරේ කර්මයෙන් විසින්. එහෙනම් ප්‍රත්‍යයෙන්. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරේ. ඒතර පෙර භවයේ අපි කර්මයක් කරලා තියෙනවා. ඒ අනුව තමයි ওই සුද්දාෂ්ට නැමැති සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්ති. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල කරලා. ඒතර පෙර භවයේ අපි ඒ කර්ම අවසන් කළා නම් ඇහැ පිළිබඳව, කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව හා මනස පිළිබඳව පෙර භවයේ අපි සකස් වෙන කර්ම අවසන් කළා නම් වර්තමානයේ එහෙනම් දුකෙන් අවසන් නේද? ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි යම් දුකක් වේ නම් සංස්කාර ප්‍රත්‍යය. සංස්කාරයන්ගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධයයි. දැන් මෙතන පෙන්වන්නේ අමුතු එකක් බුදුරජාණන් වහන්සේ. සංස්කාර නිරෝධය. ඒ කියන්නේ කර්ම නිරෝධය. කර්ම නැවත සකස් වෙන්නේ නැත්තම් ඒ දුක්ඛ නිරෝධයයි. එයි පැවැත්මක් නැහැ. නැවත පිළියෙල වීමක්, සකස් වීමක්, හටගැන්මක් නැහැ. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල කරන්නේ කර්මයයි. එතකොට පෙර භවයේ කර්මයෙන් තමයි මේ ඇසහෙවත් සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්තිය. දැන් නැවත පිළියෙල කරනවා නම් ඒත් එතකොට ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල වෙනවා. දැන් පෙර භවයේත් අපිට හැක් තිබ්බා. ඒත් ප්‍රත්‍යයෙන් උපකාරයි. ඒ ඊට භවයේ ඊට එපිට භවවල කරගත්ත කර්මානුව. එහෙනම් පෙර භවයේ ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත සකස් කළා දුන්නා ඒ කර්මයයි. තොර පෙර භවයේ කරගත්ත ඒ කර්මය ඒ ප්‍රත්‍ය නැවත සකස් කළා දුන්නේ එහෙනම් කර්මයයි. එහෙනම් වර්තමාන භවයේ අසයිති කාටද? කර්මයට. හොඳයි. වර්තමාන භවයේ ප්‍රත්‍යයෙන්
ඒ කියන්නේ උපකාරේ නැවත ඒ උපකාරය කරගත්තොත් නැවතත් ඇහැක් හම්බෙන්නේ. ඇහැක් නෙමෙයි හම්බෙන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත සකස් වෙන්නේ කර්මය. ඒතර පෙර භවයේ කර්මය නැමැති ප්‍රත්‍යයෙන් ඇස නැමැති සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් කරගෙන මේ භවයට ආවා. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල වෙලා. ඒ කියන්නේ ඊට කලින් භවයේ කර්මය උපකාර කරගත්තා ප්‍රත්‍යයෙන් සකස් කරගත්තා ඇහැ නැවත පිළියෙල කරගත්තා වර්තමාන භවයට. ඒ මොකක් හින්දාද? කර්මය නිසා. එහෙනම් වර්තමාන භවයේ කර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්ම නිරෝධේ දුක්ඛ නිරෝධයක්. එහෙනම් ඇහැ පිළිබඳව වර්තමාන භවයේ අපි කර්ම කරන්නේ නැත්තම් මතු භවයට ඇහැක් හදන්නේ බැහැ. ତොර වර්තමාන භවයේ අපි ඇහැ පිළිබඳව කර්ම කරන්නේ. ඇයි කර්ම කරන්නේ නැත්තේ? ඇහැ පිළිබඳව විඳින්නෙත් නැහැ, හඳුනාගන්නෙත් නැහැ. දැන් ඇහැ පිළිබඳව අපේ විඳීමක් තියෙනවා. ඇහැ හොඳට තියෙනකන් සොම්නස් විඳීමක් තියෙනවා. එහෙයම් ආබාධයක් ආවොත් දොම්නස් විඳීමක් තියෙනවා. ඇහැ පිළිබඳව විඳින්නේ. විඳින්නේ නැත්තම් හඳුනා ගැනීමකුත් නැහැ. හඳුනා ගැනීමක් නැත්තම් බලවත් වීමකුත් නැහැ. විඳීම හඳුනා ගැනීමට ප්‍රත්‍යයයි වේදනා සංඥා දෙක සංස්කාරයට ප්‍රත්‍යයයි. ඒතර ඇහැ පිළිබඳව අපි ඇලිලා නැහැ. ඇහැ පිළිබඳව අපි ගැටීමකුත් නැහැ. ඇලීමත් ගැටීමත් නැහැ කියන්නේ ඇහැ පිළිබඳව සංස්කාරයක් නැහැ කියන්නේ. ඇලීම හෝ ගැටීමක් තිබ්බොත් තමයි ඇහැ පිළිබඳව සංස්කාරයක්. ඒ කියන්නේ මතු භවයට. ඒතර ප්‍රත්‍යයෙන් සකස් කරගෙන මේ භවයේ කියන්නේ උපකාරයෙන් සකස් කරගෙන වර්තමාන භවයට ආවා. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල වෙලා. දර ප්‍රත්‍යයෙන් පෙර භවයට ඊට කලින් භවයේ උපකාරයෙන් සකස් කරගත්ත දේ පෙර භවයට අරන් ආවා. පෙර භවයේ උපකාරයෙන් සකස් කරගත්ත දේ වර්තමාන භවයට අරන් ආවා. වර්තමාන භවයේ උපකාරයෙන් සකස් කරගන්න දේ ඊගාව භවයට අරන් යනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන ලස්සනට පෙන්නනවා. ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත සකස් කරන්නේ කර්මයයි. ඒ කියන්නේ පෙර භවයේනොත් කර්මය උපකාර කරගෙන වර්තමාන භවයට ඇවිල්ලා වර්තමානයේ කර්මය උපකාර කරගෙන ඊගාව භවයට යනවා කියන කාරණයයි මේ පෙන්වන්නේ. ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත පිළියෙල වෙනවා කියන එක. උපකාරය. ඒතර විඳින්නෙත් නැත්තම් හඳුනාගන්නෙත් නැත්තම් සිත බලවත් වෙන්නේ නැහැ. සිත බලවත් වෙන්නේ නැහැ කියන්නේ කර්ම කියන ස්වභාවයටපත් වෙන්නේ. ඇලීමක්වත් නැහැ, ගැටීමකුත් නැහැ. දැන් ඇස පිළිබඳව ඇලීමයි ගැටීමයි තියෙනවද? තියෙනවා. ඇලීම ගැටීම තියෙනවා නම් නියත වශයෙන්ම කර්ම කරනවා. කර්මයක් හටගන්නවා. ඒතර කර්මය කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්, උපකාර ධර්මයක්. මොකටද? නැවත හැක් හදන්න. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල කරගන්නවා කර්මය. ඒකට කර්මයයි කිව්වා. දැන් තේරෙනවා. දැන් තේරෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් කර්මවල නිරෝධය සහ මුලින්ම නිරුද්ධද කර්ම. එයාගේ දුකේ පැවැත්ම අවසන්. එයි ඊගා භවයට ඇහැක් හදන්න බෑ. ඇහැක් හදනවා නම් ඒ ප්‍රත්‍යෙමයි. ඒ කියන්නේ උපකාරයෙන්මයි. උපකාරය මොකක්ද? කර්මය. ඒතර ප්‍රත්‍යෙන් සකස් කරලා දුන්න ඇහැක් වර්තමාන භවයට එන්නේ. වර්තමාන භවයෙන් ප්‍රත්‍යෙන් උපකාර කරගන්නවා ඊගා භවයේ ඇහැකට. එහෙනම් උපකාරයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල කරනවා නම් ඒකට උපකාර කරන්නේ කර්මයයි. දැන් පැහැදිලිද? එහෙනම් කන අපි හිතනවාද කන උපකාරයෙන් උපන් ධර්මයක්ද? එහෙම නැත්නම් කවුරු හරි හදලා දුන්නේ එකක්ද? ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයක්. ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයක්.
එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් වෙතර ප්‍රත්‍ය මොකක්ද? පෙර භවයේ කර්මය. පෙර භවයේ කර්මය නිසා තමයි මේ ස්වභාවයන් තුනක් පෙන්වන්නේ. කන හේවත් ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ ස්වභාවයන් තුනක් අපට දැర్శණය වෙනවා. මනසට කොහොමද? මනසින් දකින්නේ කර්මයට අනුරූප. හැබැයි ඇහැට පේන්න පුළුවන් සමහරට කන ඇහෙන්නේ නැහැ කියන යට ඇහෙන්නේ නැහැ කියන එක අපි දකිනවා. හැබැයි ඒක මනසින් දකින්නේ නිවැරදිව අර ප්‍රත්‍යයට අනුරූපයි කියන එක. ඒකේ ස්වභාවයන් තුනක් තියෙනවා. ඒ ස්වභාවයන් තුන තමයි ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. ඒ කන හෙවත් ඒ ධාතු සතරේ ක්‍රියාකාරීත්වය නැහැ. පොඩ්ඩක් ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ කියන්නේ උපත්තියෙම බිහිරි කියන එක. දැන් තේරෙන්නේ? තරමකට ඇහෙනවා. දර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙන්නේ තරමකට තියෙන්නේ. හොඳටම ක්‍රියාත්මක වෙනවා, ලස්සනට ක්‍රියාත්මක වෙනවා, හොඳට කන ඇහෙනවා. දැන් ඒ වගේ ස්වභාවයන් තුනක් තියෙනවා. ඒ වගේ ස්වභාවයන් තුනක් තියෙනවා. එහෙනම් කන ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකක්. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒතර උපකාරය මොකද්ද? පෙර භවයේ කර්මය. පෙර භවයේ කර්මය උපකාර කරේ. එහෙනම් පෙර භවයේ කර්මයෙන් සකස් කරගෙන ආපු ඒ කන වර්තමානයේත් අපි ප්‍රත්‍ය කරගන්නවා. කන පිළිබඳව අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැත්තම් ඊගා භවයට කනක් හදන්න බෑ. ඒ සතර මහා ධාතුන්ට ක්‍රියාත්මක කරන්න බෑ. ඇලීමයි ගැටීමයි. ඒතර ඇලීමයි ගැටීමයි කියන්නේ කර්ම සකස් වෙන මුල් ධර්මතා දෙකක්. ඇලීම කියන්නේ ලෝභය. ගැටීම කියන්නේ ද්වේෂය. ඒතර ලෝභයයි ද්වේෂයයි නැත්තම් කර්ම කරන්නේ නැහැ. කර්ම කරන්න මුල් වෙන්නේ ලෝභයයි ද්වේෂයයි. ඒ දෙක ක්‍රියාත්මක වෙන තැන මෝහයයි. තොර ලෝභයයි ද්වේෂයයි මොහයයි කියන්නේ අකුසල් කරන්න මුල්. අකුසල් හැදෙන්න මුල්. එහෙනම් ලෝභයයි ද්වේෂයයි නැත්තම් අපිට ඒ කියන්නේ කන පිළිබඳව ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. තොර ඇලීමක් නැත්තම් ගැටීමක් නැත්තම් කන පිළිබඳව ආසාව අතහැරලා තියෙනවා. තෘෂ්ණාව අතහැරලා තියෙනවා. බැඳීම අතහැරිලා තියෙනවා. දැන් බැඳීම අතහැරියා නම් අපි කන හේවත් සුද්දාෂ්ටක කලාපය මූලික කරගෙන කර්ම කරන්නේ. එහෙනම් මේ භවයේත් අපි කර්ම කරනවා. සමූලික කරගෙන, කන මූලික කරගෙන. හොඳ දේවලුත් අහනවා, නරක දේවලුත් අහනවා. හොඳ දේවල් අහනවා. හොඳ දේවල් මනසේ අනුගත කරගෙන ඉන්නවා පුඤ්ඤාභිසංකාර. නරක දේවලුත් මනසේ අනුගත කරගෙන ඉන්නවා කන උපකාර කරගෙන, ඒ සුද්දාෂ්ටක කලාපේ උපකාර කරගෙන අකුසල අපුඤ්ඤාභිසංකාර. දැන් පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර. එහෙනම් පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර නම් ඒකව භවයක් තියෙනවා අනිවාර්යයෙන්. ඒතොර ඇලීමත් නැහැ, ගැටීමත් නැහැ. කන පිළිබඳව ඇලීමත් නැහැ, ගැටීමත් නැහැ. ඇලීමයි ගැටීමයි දෙකම නැත්තම් කර්ම කරන්නේ නැහැ. ඒතොර ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත පිළියෙල වෙන්නේ කර්මයයි. ඊගා භවයට කණක් හදනවා නම් නියත වශයෙන්ම කර්මය ඕනේ. කර්මය නැතුව හදන්න බෑ. ඒකයි පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර. පින් පව්. එහෙනම් නාසය. දැන් නාසය ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයක්ද? කවුරු හරි වර්තමාන භවයේ හදලා දුන්න එකක්ද? කවුරු හරි නිර්මාණය කරපු එකක්ද? මවපු එකක්ද? උපකාරයෙන් උපන් ධර්මයක්ද? ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සියල්ල හේතු ප්‍රත්‍යයයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ ප්‍රත්‍ය තමයි පෙර භවයේ කර්මය. පෙර භවයේ කර්මයයි ප්‍රත්‍ය උනේ. එතකොට කර්මයේ නාසය පිළිබඳව පෙර භවයේ කර්ම කළා තියෙන යනුව තමයි නාසය සකස් වෙන්නේ. ତර මේ භවයේ ඒ කර්ම ඒ විදිහටම කරනවා නම් නැවත සකස් කරන්නේ කර්මයේ විශේෂ. ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල කරන්නේ මහණෙනි සංස්කාර හේවත් කර්මයයි. හොඳයි. ඒ නාසයට ඇලීමක් නැත්තම් ගැටීමක් නැත්තම් කර්ම කරනවද?
ඇලීම කියන්නේ තෘෂ්ණාව. ගැටීම, දේශය. ඇලීම නැත්තම් ගැටීමක් කවදාවත් එන්නේ නැහැ. ඇලීම අවසන් නම් ගැටීමක් එන්නේ නැහැ. ඇලීම තුල තමයි ගැටීම එන්නේ. ඇලීම ගැටීම දෙක එකතු වුනහම ලෝභයයි දේශයයි කර්ම කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නැවත පිළියෙල කරනවා. දිව. උපකාරයෙන් සකස් කළේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි දිවයිති කර්මයට. දිවයිති කර්මයට. එහෙනම් ප්‍රත්‍යයෙන් නෙමෙයිද සකස් කරන්නේ? පෙර භවයේ උපකාරයෙන් සකස් කරේ. කර්මය නැමැති ධර්මතාවය මූලික වෙලා. ඒකට සතර මහා ධාතු ප්‍රත්‍ය කළා. උදව් කළා, උපකාර කළා. ତර මූලික උනේ පෙර භවයේ ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය. කර්මය. ඒ ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ නැවත පිළියෙල කරගන්නේ කර්මයයි. එහෙනම් මේ භවයේ අපි කර්ම කළොත් නැවත පිළියෙල වෙනවා කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. පෙර භවයේ ප්‍රත්‍යපකාර කරගෙන උපදවාගත් ධර්මය පිළිබඳව නැවත පිළියෙල කරගන්නවා නම් ඒ වර්තමාන භවයේ කර්මයයි. දැන් පැහැදිලි. මහණෙනි ශරීරය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ශරීරය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒ කොහොමද? පෙර භවයේ කර්මයයි. පෙර භවයේ කර්මයයි. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ මහණෙනි ශරීරය ඇති කර්මයට පුරාණ කර්මයක්. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල කරන්නේ වර්තමාන කර්මයයි. තර පෙර භවයේ කර්මය ප්‍රත්‍ය කරගෙන මේ භවයේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් හදාගත්තා. එහෙනම් ඒක අනාගත භවයට ගෙනියන්නේ කර්මයේ විසින්. ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල කරනවා නම් මහණෙනි කර්මයයි. ඒතර සහ මුලින් කර්ම නිරෝධ කළොත් නිරුද්ධ කළොත් දුකක පැවැත්ම වැටෙනවද නැද්ද? දුකක පැවැත්ම වැටෙනවා. ආයි දුකක පැවැත්මක් නෑ. එහෙනම් මේ ශරීරයේ තියෙන සෑම කොටසක්ම අපි ගත්තොත් කර්මයට අනුව සකස් වෙච්ච එක. මේ සෑම දෙයක්ම කර්මය නෙමෙයි කියන කාරණය හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේ ක්‍රියාකාරීත්වයේදී සිදුවෙන සෑම දෙයක් කර්මයට අනුකූලයි කියලා ගන්න එපා. ඒක පැහැදිලි කරේ පිත කිපීමෙන් හටගන්න ආබාධ තියෙනවා. අපි දන්නවා වාපිත් සෙම් කියලා ධර්මතා තුනක් ක්‍රියාත්මක වෙනවා මේ ආධ්‍යාත්මික ශරීරය තුළ. පිත කිපීමෙන් ආබාධ ඇති වෙනවා. වාතේ කිපීමෙන් ආබාධ ඇති වෙනවා. සෙම කිපීමෙන් ආබාධ ඇති වෙනවා. ඍතු වෙනස් වීමෙන් ආබාධ ඇති වෙනවා. උපක්‍රමයෙන් ආබාධ ඇති වෙනවා. නුසුදුසු ආහාර ගැනීමෙන් ආබාධ ඇති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සිදුවෙන සිදුවීම් තියෙනවා සියල්ල කර්මයෙන් නෙමෙයි. හැබැයි කර්මයට අයිති ධර්මතා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘද වස්තුව සහ ස්ත්‍රී පුරුෂ භාවය. ඒවා කර්මයට අනුවයි, ප්‍රත්‍යයට අනුරූපවයි, උපකාරයට අනුරූපවයි සකස් කරන්නේ. එන ශරීරය ප්‍රත්‍යයට අනුරූපව සකස් කරගත්ත නැවත සකස් කරන්නේ ප්‍රත්‍යයයි. ඒ මොකක්ද? කර්මයයි. එහෙනම් ඊගා භවයට ශරීරයක් හෙවත් සුද්ධාෂ්ටක කලාපයක ප්‍රවෘත්තියක් අපට ඕන නම් අපි මොනවද කරන්නේ? කර්ම. ඕනේ නැත්තම් කර්ම නොකරයි. කර්ම බවට පත් වෙන්න නොදී ඉන්න. කර්ම බවට පත් වෙන්නේ මනස මූලික කරගෙන. වචනයෙන් කර්ම කළත් ඒකට මූලික වෙන්නේ මනස, සිත. මොකද සතෙක් මරන්න ඉස්සෙල්ලාම එන්නේ වචනය නෙමෙයි. කයත් නෙමෙයි. සිතුවිල්ලක් ඉස්සෙල්ලාම එන්නේ. හොඳට බලන්න නැද්ද කියලා ඉස්සෙල්ලාම එන්නේ සිතුවිල්ල. හැබැයි සිතුවිල්ලට සත්‍ය මරන්න බෑ. සිතුවිල්ලට මරන්න. හැබැයි ඉස්සෙල්ලාම එන්නේ සිතුවිල්ල. එහෙනම් අපි මේ සිතුවිල්ල එතනින් අයින් කරගත්තොත් ඒ කර්මය
වචනයෙන් හෝ වචනයෙන් කරගන්න වචී කර්මයක් හෝ කය මූලික කරගෙන කාය කර්මයක්වත් බවට පත් වෙන්නේ නැහැ. අපි සිතෙන්ම ඒ ශණයෙන් සිතුවිල්ල අයින් කරගත්ත මේ සත්‍යයට මං અભිහදානිය දෙනවා. අපට නොගැලපෙන සතික්. ඇසුරට නුසුදුසු සතික්. විෂ සහිත සතික්. සර්පේ. යදි සතික්. තොරය මරන්න සිතුවිල්ලක් ඕනේ නොමරන්න සිතුවිල්ලක් ඕනේ. සිතේ හැසිරීමයි තීරණය කරන්නේ. අකුසලයේ හෝ කුසලයේ. සිතේ හැසිරීමයි තීරණය කරන්නේ. තොර සිත හැසිරුණා හොඳ පැත්තට නෑ මේ සතාව මං කොහට හරි ගිහින් දානවා. නෑ සිත හැසිරුණා අකුසල පැත්තට ළඟ ඉන්න කෙනෙකුට කියනවා මාක් හරි අරගෙන එන්න මෙන්න සර්පේ. දැන් වචී කර්මය. වචනේ නොත් කරගත්තා. මනෝ කර්මය මනසින් සිතවිල්ල හිතුවා මේකව මරන්න. වචී කර්මය වචනෙන් ප්‍රකාශ කළා. හොල්ල ගෙනත් දුන්න තව එක්කෙනෙක් ගත්ත අතට තැළුවා අර සත්‍ය කයින් කරගත්ත කාය කර්ම. දැන් මූලික උනේ සිත නේද? ඒතකොට සිතේ හැසිරීමනේ මේ දෙකම තීරණය කරන්නේ. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ නැවත පිළියෙල වෙන්නේ කර්මයයි. තර ප්‍රත්‍ය කිව්වෙත් කර්මයට. උපකාරුණේ කර්මය. එහෙනම් යම් කිසි කෙනෙක් තර මනස මූලික වේ. තර ඒ වගේම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ හෘදේ වස්තුවයි ස්ති කර්මයට. එහෙනම් ප්‍රත්‍යයෙන් තමයි පිළියෙල වෙලා තියෙන්නේ. පෙර භවයේ කාගේවත් ඒ හෘදේ වස්තුවකට හානියක් කරලා නැහැ. මේකට හොඳ උදාහරණ සහිත කතාවක් තියෙනවා අත්දැකීමක් තුලින් ලැබපු එකක්. ඒ කියන්නේ මම හොඳටම දන්න එකක් විහාරස්ථානයේ අසල හිටියා අලුත බැඳපු විවාහක යුවලක්. ඒ පුංචි දරුවෙක් හම්බුණයි දෙන්නට. ඒ පුංචි දරුවාගේ හෘදේ වස්තුවේ නාලයක් අඩුයි. ප්‍රධාන නාල 4න් එකක් නැහැ. නාලයක් අඩුයි. දැන් මේ දරුවා ශෛල්‍ය කර්මයකට භාජනය කරන්න ඕන කිව්වා. ලේඩි රිච් එකට ගේන්න මාස 3කින් පස්සේ. දැන් 3 මාසෙකින් පස්සේ මේ අම්මයි තාත්තයි එළමාරෝහලට ගිහිල්ලා දරුවා බාර දුන්න අස්සම් කරලා ඔපරේෂන් එකට. දැන් ඔපරේෂන් එක කරා දවස් 3යි දරුවා මැරුණා. දැන් නාලයක් උප්පත්තියම නැහැ. හැබැයි අම්මට එහෙම ස්වභාවයකුත් නැහැ තාත්තට එහෙම ස්වභාවයකුත් නැහැ දරුවට තමයි මේ ස්වභාවය. දැන් මේ හෘදේ වස්තුව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට පිළිගන්න පුළුවන් මේක සාධකයක් කියන්නේ. දැන් මම දන්නවා හේතුව මොකක්ද කියලා. පෙර භවයේ දැන් ගෑනු දරුවෙක් මේ වර්තමාන භවයේ දැන් ඒ දරුවේ පෙර භවයේ පිරිමි ළමෙක් වෙන්න පුළුවන්. දැන් රණ්ඩුවක් ඇති වුණා. කොහේ කායත් එක්ක රණ්ඩුවක් ඇති වෙච්ච වෙලාවේ පිහියෙන් යන්න පපුවට. ඒ පපුවට යන්න පාර පිහි පාරෙන් අර එක නාලයක් කපාගෙන ගියා. කාගේ? අර එනපු පුච්චලේ. අර පිහි පාර කපු පුච්චලේ. ඒතර මෙයා ප්‍රාණඝාත අකුසලයක් කරගත්තා. පිහියෙන් යන්න ඒ පුච්චලේව ඝාතනය කළා. දැන් මෙයා මේ භවයට ආවේ කාන්තාවක් වශයෙන්, ලැදරියක් වශයෙන්. ස්ත්‍රී ආත්ම භවය. හැබැයි නාලයක් අඩුයි. ඇයි නාලයක් අඩුවා? පෙර භවයේ අර පීපාරෙන් එක නාලයක් කපාගෙන ගියා. ඒ කපාගෙන ගිය නාලෙන් ගලාගෙන ගිය ලේ නිසා ඒ දරුවා මැරුණා. දැන් එයාට වර්තමාන භවයේ ස්වභාවය ආවා. උප්පත්තියම නාලයක් අහිමි කරලා මේවා. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත අකුසලයේ කළොත් ඒගොල්ලෝ උපදින්න ඕනේ නිරයේ බැරි වෙලාවත් මනුස්ස ලෝකෙට ආවොත් අඩු වයසෙන් මැරෙනවා. දැන් හරිද? ඒකට මාස 3යි ඉන්න දුන්නේ. 3 මාසෙයි. දැන් එතකොට තව ගැටලුවක් තියෙනවා උතන. ඒ මොකක්ද? දැන් ඉස්සෙල්ලාම දරුවා අලුත විවාහ වෙච්ච මාස 3න් ඒ විදිහට මැරුණාම ඒ විදිහට ඒ හෘදේ වස්තුවේ
ඒ විකෘතිතාවයත් එක්ක ආපු ස්වභාවයේ දෙමව්පියන්ට ගැටලුවක්. ඒ 3 මාසයෙන් දරුවා මැරි අවසන් ගමන ගිය නිසා ඒක කවදාවත් එයාලගේ ජීවිතයේ තියෙනකම් මනසෙන් අයින් කරන්න බෑ. මනසෙන් විඳවනවා හැමදාම. අපිට ඉස්සෙල්ලා ඉපදිච්ච දරුවා මාස 3 මැරුණා කියලා. ඇයි එතකොට අම්මයි තාත්තයි විඳවන්නේ ජීවිතේ පුරාවටම? පෙර භවයේ මරපු එක සතුටින් භුක්ති විඳා. සමහර අය කියනෝනේ ඕක මරපු එක තමයි හොඳ. ඕක නම් හිටියත් වැඩන්නේ. ඕක මරලා දාපු එක තමයි හොඳ කියලා ඒ අනුව සතුටු වෙනවා. ඒ සතුට ලැබුවා ඒ දෙන්න පෙර භවයේ කර්මය කරපු කෙනාට මේ භවයේ ආවා නාලයක් අයින් කරලා. පෙර භවයේ පීයෙන් යන්න හෘද වස්තුවේ නාලයක් කපාගෙන ගියා. ඒකෙන් පිට වෙච්ච ලේ නිසා ඒ දරුවා මලා. උප්පත්තියෙම ඒ නාලේ නැහැ. එක නාලයක් අහිමි කළේවුවා. රැඳෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තාමත්ම නිවැරදි. අඩු වයසෙන් මැරෙනවා කිව්වා. දැන් මාස 3යි. ඒතර අම්මයි තාත්තයි ජීවිතේ තියෙනකම් විඳවනවා. ඇයි විඳවන්නේ? ඒ මරණය සතුටට කාරණයක් කරගත්තා. සතුටක් සොම්නසක් වින්දා. ඒ සතුට සොම්නස දැන් කන පිට හැරුණා. ඒ මොකද්ද කන පිට හැරුණේ? ජීවිතේ තියෙනකන් දුකින් දොම්නසින්. ඒ දුකින් දොම්නස් ආවේ ඒ දරුවගේ දෙමව්පියන්ට දුන්නේ අර දරුවා ඝාතනය කරලා ඒ දෙමව්පියෝ ජීවිතේ තියෙනකන් දුකින් දොම්නසින් ගත කළා. නැද්ද? ඒ පෙර භවයේ ඒ පීපාර කාල මැරිච්ච ළමයාගේ දෙමව්පියෝ ජීවිතේ තියෙනකම් මනසින් දුක් විඳා. මානසික පීඩනය. මනසෙන් දුක්. ඒ පීඩනය මේ දෙන්නට ආවා. ඒ මේ දෙන්නට ආවේ මෙයාලා ඒ මරණය පිළිබඳව සතුටක් සොම්නසක් වින්දා. දැන් බලන්න. දැන් මාරු වෙලා ආවේ. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත පිළියෙල කරන්නේ මහණෙනි සංස්කාරය. දැන් බලන්න හරිම ලස්සන පැහැදිලි. එහෙනම් හෘද වස්තුව කාටද අයිති? අපට අයිතිද? ප්‍රත්‍යයෙන් පිළියෙල කරගත්තද? නැවත පිළියෙල කරේ. දෛකාව භවයේ පිළියෙල කරේ කොහොමද එතකොට? පෙර භවයේ අර පිහිපාර අන්න පුච්චලයට දැන් ප්‍රත්‍යයට අනුව පිළියෙල වෙලා තියෙනවා. සංස්කාරය ඒකේ කර්මයයි. නැවත පිළියෙල කරන්නේ කර්මයේ විසින්. මහණෙනි කර්ම නිරෝධේ. එන සියලුම කර්ම නොකරින්දී මේ කියන්නේ නිරුද්ධයි. වර්තමාන භවයේ ඇස මූලික කරගෙන අපි කර්ම කරන්නේ නැහැ. කන මූලික උපකාර කරගෙන කර්ම කරන්නේ නැහැ. නාසය මූලික කරගෙන දිව මූලික කරගෙන කය මූලික කරගෙන අපි කර්ම කරන්නේ නැහැ. විශේෂයෙන් මනස සියලුම කර්ම කරන්න උපකාර කරන්නේ මනසයි. සිතයි. සිතේ හැසිරීමයි. සිත සකස්ුනේ කොහොමද? සිත සකස්ුනේ ප්‍රත්‍යයෙන්. දැන් අර මානසික පීඩනය ජීවිතේ තියෙනකම්ම මනසෙන් විඳින්නේ අර දෙමව්පියෝ දෙන්න සිතින් විඳින්නේ. ඒතර සිතින් විඳින්නේ ඇයි? පෙර භවයේ ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත දේ මේ භවයේ පිළියෙල වෙලා. හැබැයි මාරු වෙලා පිළියෙල වෙලා තියෙනවා. ඒ දෙමව්පියන්. ඒතර ඒ දෙමව්පියන්ට දීපු මානසික වේදනාව දැන් මේ දරුවා නිසා මේ දෙමව්පියෝ විඳිනවා. එහෙනම් ප්‍රත්‍යයෙන් නෙමෙයිද පිළියෙල කරගත්? නැවත සකස් කරන. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. හැබැයි කයෙන් වචනයෙන් කර්ම කරන්න මූලික වෙන්නේ මනසයි. සෑම දෙයකට මුල් වෙන්නේ මනසයි. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද සකස් කරන්නේ? ඔව්. දැන් අපි බලමු තවත් විදිහක් ඕන. අපි දැන් දානයක් දෙනවා. දානයක් දීලා සතුටක් සොම්නසක් ලබනවා. නේද? මහා සංඝගත දක්ෂණාවක්. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ විශ්ේ අෂ්ට පරිස්කාර සසු පරිස්කාර සමග මහා දානයක් දෙනවා. ඒ දානය දීලා ලබන්නේ සතුටක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කප්පානි සත සහස්සානි සංගේ දින්නම් නැනස්සති. අහලා තියෙනවද හොඳට මේ? කප්පානි සත සහස්සානි සංගේ දින්නම් නැනස්සති.
සංඝයාට දුන්නු දේ කල්ප දසදහස් ගාණක් ගෙවිලා ගියත් නැසෙන්නේ නැහැ. දැන් ඊයේ නැසෙන්නේ නැහැ කිව්වේ මොකද්ද නැසෙන්නේ නැත්තේ? නැසෙන්නේ නැත්තේ සතුටු සහගත සිත. අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුටු සහගත සිත. සුඛ සහගත කාය විඥාන. ඒ කියන්නේ සැප සහගත කයෙන් විඳීම හා සෝමනස් සහගත මනෝ විඥාන. මනසින් විඳින්න සතුට සහගතව හා කයෙන් විඳින්න සැප සහගතව නෙමේද අපි සියලු දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. ඒකම තමයි බලාපොරොත්තු අපේක්ෂාව. කප්පානි සත සහස්සානි. එතකොට කල්ප දසදහස් ගාණක් ගෙවිලා යයි. සංඝයාට දුන්නු දේ නැසෙන්නේ නැහැ කිව්වේ අර සතුටයි සොම්නසයි මනසෙන් අයින් වෙන්නේ. කායික සැප හා මානසික සතුට. එහෙනම් කායික සැප විඳින්න නම් ඇහැට මනරම් රූප ලැබෙන්න ඕනේ. කනට මිහිරි ශබ්ද ලැබෙන්න ඕනේ. කයෙන් මනසින් සැප විඳින්න නම් මනසින් සොම්නස් සහගත සිත් විඳින්න, කයෙන් සුඛ සහගත සැප සහගත විඳින්න. එහෙනම් නාසයෙන් විඳින්න හොඳ සුවඳ වර්ග ලැබෙන්න ඕනේ. දිවෙන් විඳින්න ප්‍රණීත රස ලැබෙන්න ඕනේ. කයෙන් විඳින්න සුව පහසු ඇඳ ඇතිරිලි මෙට්ට කොට්ට ලැබෙන්න ඕනේ. සීත වේලාවට උෂ්ණ වේලාවට සීත මාරු කරගන්න පුළුවන් විදියට ලැබෙන්න ඕනේ. එහෙනම් පංචකාමයේ ලැබිලා ඒ අනුව සතුටු සුඛසහගත කාය විඥානය, කායට සැපහ ඒ අනුව මනසට සතුට නැසෙන්නේ, විනාශ වෙන්නේ කොච්චර කාලයක්ද? කප්පානි සත සහස්සාන. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව ඒ කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයේ නැවත පිළියෙල කරන්නේ කර්මය. දැන් උපකාරය මොකක්ද? උපකාරය පුඤ්ඤාභිසංකාරයක්. නැවත පිළියෙල කරා. ඒ දෙන අවස්ථාවේ දෙන්න කලින් දෙන අවස්ථාවේ දීලා ඉවර වෙලා ලැබී මනසින් සතුට. ඒ නිසායි අපි දානයක් දෙනකොට කියන්නේ දෙන්න කලින් සතුට වෙන්න. දෙන වෙලාවේ සතුටින් දෙන්න. දීලා ඉවර වෙලා ඒ සතුට ඒ පිළිබඳව හිතලා ඒ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරලා ඒ සිත උපදවා ගන්න. සතුට සහගත සිත උපදවා ගන්න. දීපු දේ පිළිබඳව නෙමෙයි සිත හදන්න කිව්වේ. ඒ දෙන්න කලින් හා දෙන අවස්ථාවේ හා දීලා අවසන් වෙලා. ඒකට කියන පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා. චේතනා කියන්නේ කර්මය. එහෙනම් ඒ දෙන්න කලින් දෙන අවස්ථාවේ දීලා ඉවර වෙලා අපේ සිත තුනා නම් යම් සතුටු සහගත ලෙස සිත පැතුරුණා නම් ඒකයි යෝනේ දීපු දේ පිළිබඳව හිතන්න එපා. ඒකට ගිය වියදම ගැන හිතන්න එපා. එහෙම හිතුවොත් එතන අකුසලයක් තියෙනවා. එතන තෘෂ්ණාව මූලික කරගෙන තියෙන්නේ. තවත් කෙනෙකුට පේන්න දෙන්නත් එපා. එතකොට මාන්නය තියෙන්නේ. අනිත් අය කෙරුවට වඩා ඉහළින් දෙන්න හදන්නත් එපා. ඒ දෙන්නකොට එතන තියෙන්නේ මාන්නය. එතන අකුසලයක්. තණ්හා මාන දිට්ඨි එක දෙන්නව නම් එතන අකුසලයක්. තණ්හා මාන දිට්ඨි වලින් තොරව දෙනවා නම් නිවැරදි කුසලයක්. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරන දේ නැවත පිළියෙල කරන්නේ කර්මයයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සංස්කාරයන්ගේ නිරෝධය සහ මුලින්. එතකොට පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිච්චාභිසංකාර කිසිම සංස්කාරයක් ප්‍රවෘත්තියකට සිත තුළ ඉඩ නැහැ. සිත තුළ ඉඩ නැත්තම් මහණෙනි ඒ සංස්කාරයන්ගේ නිරෝධයමයි නිවන. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් කරන දේ සංස්කාරයි. නැවත හදනවා නම් ප්‍රත්‍යයෙන්ම තමයි හදන්න ඕනේ. උපකාරයෙන් ඕනේ හදන්න. උපකාරය අයින් කරනවා. ඒ කියන්නේ හේතු අයින් කරනවා. හේතු අයින් කරාම ඵලය වැටෙනවා. දැයි